ප්‍රස්තුත ප්‍රතියෝගය කියන්නේ මොකක්ද කියලා. අපි ඉතාම කෙටියෙන් බලමු මොකක්ද මේ ප්‍රතියෝගය කියන්නේ කියලා. ප්‍රතියෝගය කියලා කිව්වේ දෙන ලද ප්‍රස්තුතයක සත්‍ය අසත්‍යතාවය ඇසුරින් එම ප්‍රස්තුතයේම වාචක අන්තර්ගත තවත් ප්‍රස්තුතයක සත්‍ය අසත්‍යතාවය අනුමාන කිරීම ප්‍රස්තුත ප්‍රතියෝගය කියලා අපි කිව්වා. දැන් මේක ඉතාම මේක ඇරිස්ටෝටල් හඳුන්වා දෙන සංකල්පයක්. අපිට මේක ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන්. ඍජු කෝණාශ්‍රයක් ගැහුවා. AEIO කියලා දැම්මා. උඩට ප්‍රත්‍යනීක යට ප්‍රත්‍යනීක දෙපැත්තට උපාශ්‍රයන මැදට දැම්මා විසංවාදී කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා විග්‍රහාත්මකව මේක එකක් ඒකේ අනුමාන ගන්න විදිය උදාහරණ ඒකේ ලක්ෂණ දැන් මේ කෙටියෙන් අපි කතා කරන්නේ මොකද්ද මේ ප්‍රත්‍යනීක ප්‍රතියෝගය කියලා කියන්නේ. උත බලන්න ප්‍රත්‍යනීක ප්‍රතියෝගය ඇති වෙලා තියෙන්නේ A සහ E අතර. දැන් ඔයාලා දන්නවා A ප්‍රස්තුතයක් කියලා කියන්නේ සියලු කියලා පටන්ගෙන ඇත යන අර්ථයෙන් අවසන් වෙන ඒවා. E කියලා කියන්නේ කිසිම කියලා පටන්ගෙන නැත යන අර්ථයෙන් අවසන් වෙන ඒවා. I කියන්නේ සමහර කියලා පටන්ගෙන ඇත යන අර්ථයෙන් අවසන් වෙන ඒවා. O කියන්නේ සමහර කියලා පටන්ගෙන නැත යන අර්ථයෙන් අවසන් වෙන ඒවා. මෙන්න මේ A සහ E ප්‍රස්තුත අපි හඳුන්වනවා සාමාන්‍ය ප්‍රස්තුත කියලා. I සහ O ප්‍රස්තුත අපි හඳුන්වනවා විශේෂ ප්‍රස්තුත කියලා. તો මොකද්ද ප්‍රත්‍යනීක ප්‍රතියෝගය කියලා කියන්නේ? ප්‍රත්‍යනීක ප්‍රතියෝගය ඇති වෙලා තියෙන්නේ A සහ E අතර. ඒතර අපි A එකේ කතා කරන්නේත් ඔක්කොම ගැන. E එකේ කතා කරන්නේත් ඔක්කොම ගැන. එනම් ප්‍රමාණයෙන් මේ දෙන්න සමානයි. ගුණයෙන් බලන්න ඒකේ අවසන් වෙන්නේ ඇත ඊයකේ අවසන් වෙන්නේ නැත. එහෙනම් ගුණයෙන් අසමානයි. මොන ප්‍රස්තුතද? A සහ E කියන්නේ සාමාන්‍ය ප්‍රස්තුත. එහෙනම් ඔබට විභාගෙදී ආවොතින් විභාගෙට ප්‍රත්‍යනීක ප්‍රතියෝගයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රමාණයෙන් එකිනෙකට සමාන ගුණයෙන් එකිනෙකට අසමාන සාමාන්‍ය ප්‍රස්තුත අතර පවතිනුයේ ප්‍රත්‍යනීක ප්‍රතියෝගයයි. right? මේකේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි මෙහි එන අනුමාන එක සැරේට අසත්‍ය වෙනවා සත්‍ය වෙන්නේ නැහැ. අපි ඒක විස්තරාත්මකව කතා කරලා තියෙන කෙටියෙන් මේ මතක් කරන්න ඔබට. මොකද්ද උපප්‍රත්‍යනීක ප්‍රතියෝගය කියන්නේ? උපප්‍රත්‍යනීක. පුතා උපප්‍රත්‍යනීක ප්‍රතියෝගය කියන්නේ I සහ O අතර ඇති වෙන එක. උප්‍රත්‍යනීක ඇතුළත තියෙන I සහ O අතර. ඒතර මේකේ මොකද්ද වෙන්නේ? I O කියන දෙන්නම කතා කරන්නේ කොටසක් ගැන. එනම් ප්‍රමාණයෙන් සමානයි ගුණයෙන් ඇත නැත I සහ O අසමානයි. ඇති වෙලා තියෙන්නේ විශේෂ
ප්‍රස්තුත අතර. ඒ කියන්නේ I සහ O. එතකොට නිර්වචනය එන්නේ කොහමද? ප්‍රමාණයෙන් එකිනෙකට සමාන, ගුණයෙන් එකිනෙකට අසමාන විශේෂ ප්‍රස්තුත අතර තමයි උපප්‍රත්‍යනීක ප්‍රතියෝගය තියෙන්නේ. මේක තියෙන විශේෂම ලක්ෂණය තමයි මෙහි එන අනුමාන එකවර සත්‍ය වෙනවා. ඊට පස්සේ මොකද්ද මේ උපාශ්‍රයන ප්‍රතියෝගය කියලා කියන්නේ? පුතේ උපාශ්‍රයන ප්‍රතියෝගය ඇති වෙලා තියෙන්නේ A සහ I අතරත්, E සහ O අතරත්, A සහ I අතරත්, E සහ O අතරත් තමයි උපාශ්‍රයන ප්‍රතියෝගය ඇති වෙලා තියෙන්නේ. බලන්න A එකේ කතා කරන්නේ ඔක්කොම ගැන, I එකේ කතා කරන්නේ කොටසක් ගැන. A එකේ ඔක්කොම ගැන, I එකේ කොටසක් ගැන. එනම් ප්‍රමාණයෙන් එකිනෙකට අසමානයි. E එකෙත් එහෙමයි. E එකේ ඔක්කොම ගැන, O එකේ කොටසක් ගැන. ප්‍රමාණයෙන් අසමානයි. ගුණයෙන් වේ. එනම් ගුණයෙන් සමානයි. නොවේ. ගුණයෙන් සමානයි. ඇති වෙලා තියෙන්නේ AI අතර EO අතරනේ. එහෙනම් සාමාන්‍ය සහ විශේෂ ප්‍රස්තුත අතර. ඒ කියන්නේ A සහ I අතරත්, E සහ O අතරත් තමයි ඇති වෙලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මෙහි එන අනුමාන සත්‍ය මෙන්ම අසත්‍ය වෙනවා එකවර. විසංවාදී ප්‍රතියෝගය. A සහ O, E සහ I. ඒතර ප්‍රමාණයෙන් A එකේ ඔක්කොම ගැන, O එකේ කොටසක් ගැන අසමානයි. E එකේ ඔක්කොම ගැන, I එකේ කොටසක් ගැන අසමානයි. ගුණයෙන් නොවේ. ගුණයනුත් අසමානයි. සාමාන්‍ය සහ විශේෂ ප්‍රස්තුත අතර. ඒ කියන්නේ A සහ O අතරත්, E සහ I අතරත් පවතින්නේ විසංවාදී ප්‍රතියෝගය. මේකේ ප්‍රතිවිරුද්ධ සත්‍යතා ගියුම් තමයි එන්නේ. චින්තන නියමයන් පවා ආරක්ෂා වෙන නිසා ප්‍රතියෝග සිද්ධාන්ත අතර පරිපූර්ණ ප්‍රතියෝගය කියලා හඳුන්වන්නේ අපේ විසංවාදී ප්‍රතියෝගය. දැන් ඔබට ඒ ටික නිර්වචනය කරන්නට අමතරව විභාගෙදී අහනවා MCQ. ඒ සත්‍ය වන විට E එක මොකද වෙන්නේ? ඒ අසත්‍ය වෙනකොට I එක මොකද වෙන්නේ? එහෙම ප්‍රශ්න අහනවා. ඒ අහද්දී තර්ක කර ඉන්න කාලේ නාස්ති කරන්න එපා. ඉතාම කෙටියෙන් මේක තේරුම් ගන්න පුළුවන්. ගහන්න පුතා කොටු 16ක් ගහලා උඩින් ලියන්න ප්‍රස්තුත හතර AEIO. දැන් මේ A ගාවට මේ A එකක් දාන්න. AEIO. දැන් මේ O එක ගාවට O එක දාන්න. එතන OIEA කොටු 16ක් ගැහුවා. AEIO කියලා දැම්මා. AEIO කියලා දැම්මා. Aට A සෙට් වෙන්න තියා. යටතෙන් උඩට දැම්මා AEIO කියලා. Oට O සෙට් වෙන්න තියා. මේ පැත්ත සත්‍ය පැත්ත. මේ පැත්ත අසත්‍ය පැත්ත. අසත්‍ය පැත්ත. මේ පැත්ත අසත්‍ය පැත්ත.
හරි. එතකොට මෙන්න මේ ඒකේ ඉඳලා මෙතන ඒකට දාන්න T4ක්. right? මෙතන O එකේ ඉඳලා මෙතන O එකට දාන්න F4ක්. F4ක්. T කියන්නේ සත්‍යයි, F කියන්නේ අසත්‍යයි. සමාන දෙන්නෙක් එක ළඟ තියන්න එපා. එහෙනම් T වලට පස්සේ F, F වලට පස්සේ T. මේක T නිසා මේක F, මේක F නිසා මේක T. දැන් කොටු හතරක් ඉතුරුයි පුතේ. ඒවට දාන්න D අකුරු. D කියන්නේ අවිනිශ්චිතයි, ඩවුට් එකක් තියෙන ඒවා. අවිනිශ්චිතයි. දැන් ඔයාලගේ අහුවොත් මාරම ලේසි උත්තර ලියන්න. ඒ සත්‍ය විට ඔබෙන් අහනවා E මොකද වෙන්නේ? ඉතින් බලන්න බගුවේ. වෙන සත්‍ය පැත්ත. ඒ සත්‍ය විට E. බලන්න. ඒක සත්‍ය විට E F ඒ කියන්නේ අසත්‍යයි. බලන්න කොච්චර ලේසි කියලා මේක. ඔබෙන් අහුවොත් අසත්‍ය විට I මොකද වෙන්නේ කියලා. තර්ක කරන්න දෙයක් නැහැ මේ. O එක සත්‍ය විට මෙන්න O එක සත්‍ය විට එන්න I එක ගාවට D කියන්නේ මොකද්ද? අවිනිශ්චිතයි, ඩවුට් එකක් තියෙන ඒවා. අවිනිශ්චිතයි. දැන් අපි අහනවා මෙහෙම E එක අසත්‍ය විට E එක අසත්‍ය විට බලන්න මෙන්න අසත්‍ය බලන්න මේ පැත්තෙන් පුතා. E එක අසත්‍ය විට ඔබෙන් අහනවා O එක මොකද වෙන්නේ කියලා. බලන්න E එක අසත්‍ය විට O එක. E එක මෙන්න අසත්‍ය පැත්ත. E එක අසත්‍ය විට O එක D. D කියන්නේ අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. ඔබෙන් අහුව කියලා හිතන්න I එක අසත්‍ය විට ඒක බලන්න. I එක අසත්‍ය විට ඒක මොකද වෙලා තියෙන්නේ? අසත්‍යයි. 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 එස් බලමු අපි තව සත්‍ය එකක්. ඒක සත්‍ය විට I එක බලමු. ඒක සත්‍ය විට I එක. right? මෙන්න ඒක සත්‍ය පැත්ත මෙන්න. ඒක සත්‍ය විට I එක මෙන්න. ඒක සත්‍ය විට I එක. I එක කියන්නේ T එකක්. T කියන්නේ පුතා සත්‍යයි කියන එක. අයි පන්තියේ මේක විස්තරාත්මකව කතා කරා. පොඩි ෂෝට් නෝට් එක තමයි ඔයාලට මේ ගැහුවේ. ඒතර අපේ ඔන්ලයින් ඉන්න දරුවන්ට මේක සම්බන්ධයෙන් මොනවා හරි අවුලක් තියෙනවා නම් ඒ වගේම වැඩි විස්තර මේක දැනගන්න ඕන නම් නෝට් ඕන නම් මෙන්න මේ නම්බරයට 077යි 041යි 4138 නම්බරයට WhatsApp message එකක් දාන්න පුළුවන්. නැත්නම් කෝල් එකක් දීලා වැඩිදුර විස්තර ඕන නම් මේකේ නෝට් එහෙම ගන්න පුළුවන්. අපේ ඔන්ලයින් දරුවන් ගාව මේකේ නෝට් එහෙම නැත්නම් අලුතින් සම්බන්ධ වෙච්ච දරුවන්ට බලන්න කොච්චර ලේසියි. තාම සරලව තේරුම් ගන්න පුළුවන්.